හයි හයි කොහොද ඔන්න අද ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකේ තියෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් ගොඩ කාලෙකින් මට වීඩියෝ ගේන්න බැරුණා හේතුව කිව්වොත් මම දන්නෙත් නෑ කමක් නෑ. ඉතින් වැඩි කතා නෑ ඉතින්. ගේම් ප්ලේ එකට යන්නේ එන්න මම එහෙනම් අද ගේම් ප්ලේ එකට තෝරගත්තේ COC. ඒවත් Clash of Clans. ඉතින් මේ ගේම් එක ගැන පොඩ්ඩක් කතාවක් කියනවා නම් මේ ගේම් එක අපිට තියෙන අපිට දෙන පොඩි ක්ලෑන් එකක්. එහෙම නැත්නම් බේස් එක. අපිට තියෙන්නේ බේස් එක අප්ඩේට් කරලා කවර අපේ බේස් එක පුළුවන් තරම් අප්ඩේට් කරලා දාන්න. එතරම් නෑ අපිට පුළුවන් අපේ යාළුවොත් එක්ක මේක මල්ටිප්ලේයර් ගහන්න වගේම තව නිකන් අඳුරන්නේ නැති උන් එක්ක උනත් ගේම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකදී අපිට තියෙන අනිත් බේස් වලට ගහලා ඒකත් එක්ක දෙන කාසි උදුරන් ඉන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් කුඩු කරලා තමයි දාන්න තියෙන්නේ. ඉතින් මම මේ ගේම් ප්ලේ කරන්නේ මම මේ ගේම් එක ගැන දන්නේ නැති කට්ටියට තමයි මම මේක අද වීඩියෝ එකක් ගෙනාවේ. දන්නේ නැති කට්ටිය මම මේක දැන් කියලා දෙන්න කියන්නේ. මොකද කිව්වොත් මම මේ ගේම් ප්ලේ එකට මුලින් අප් කාලේ මමවත් මෙහෙම කරන්නේ. ඉතින් මොකද තමයි ගේම් ප්ලේ එකට. හරි. හේ මේ මාර වැඩක් නේ බං. මේ මට අත් වෙන තා සුදු පාට බෝලයක් පේනවනේ. ඇයි? හරි. මුලින්ම අපි කතා කරනවා අපිට කියන්නේ ප්‍රධාන කියන්නේ අපිට ඇටැක් කරන්න ඕන කට්ටියගේ මේන් පොයින්ට් එක තමයි මේ මෙන්න මේ දැන් ටවුන් හෝල් කියලා වලට පේනවා මෙන්න මේක. මේක තමයි අපිට ඇටැක් කරන කට්ටියගේ මේන් පොයින්ට් එක. ඉතින් මේකේ තමයි කියන්නේ අපි ගේම් එකේ අවසානයේ දක්වාම අපිට උමනාම කරන දේ තමයි මෙන්න මේ ටවුන් හෝල් එක කියන්නේ. ඉතින් මේකෙන් තමයි අපිට එක එක රෙසිපීස් අන්ලොක් වෙන්නේ. විශේෂ අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි දැන් හිතමුකෝ මෙන්න මේක වඩ වෙනස් වෙන්නේ ටවර් එකක් තියෙනවා. ඕක අපිට හම්බෙන්නේ ටවුන් හෝල් එක ලෙවල් 6ට මට මතක හිටියේ ලෙවල් 6ට අප්ඩේට් කරොත් තමයි අපිට ඕක හම්බෙන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඒ විතරක් නෙවෙයි තව ඔයාලට මෙන්න මේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. අපි මුලින් ඉඳන් කතා කරොත් එහෙනම් පළවෙනියම ටවුන් හෝල් එක. මේකදී අපිට අප්ඩේට් කරන්න ඔයාලට කියන්නේ මේ ගේම් එකේ තියෙන ඔක්කොම සෙටින් පවා මෙන්න මේක තමයි තියෙන්නේ. ඒක අපිට තියෙන බොටල්. යම්නේ පොඩ හෙම්බිරිස්සාව ගණන් ගන්න එපා. මෙතන ඔයාලට එක එක බොටල් වලින් එක එක දේවල් අපිට කරන්න පුළුවන්. අ, තව අපි ගත්තොත් එහෙනම් මෙන්න මේක කෝපන් මෙන්න මේක. මේක තමයි අපිට ගොඩක් තමා මේ ඔයා විතරක් නෙවෙයි ඔයා තවත් බේස් වලට ඇටැක් කරන්න පුළුවන්. ඉතින් ඇටැක් කරනකොට අපිට තියෙන කැරක්ටර්ස් අන්ලොක් කරන්න වෙනවා මෙන්න මේ වගේ. ඔයාලට තේරෙන්නේ නැත්නම් දැන් මං ගාව ඉන්නවා මේ අමුතු අමුතු විදිහේ මිනිස්සු. ඉතින් මේ කට්ටියට එක එක අමුතු විදිහේ පවර් තමයි තියෙන්නේ. මුලින්ම ඔයා මේ ගේම් එකේ පළවෙනියටම හම්බ වෙන එක තමයි මෙන්න මේ. ඔයාලට තේරෙන්නේ නියු වේව් එකක්. ළඟදී ඩැමේජ් එකක් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තියෙනවා. අපිට පුළුවන් මේකට අප්ඩේට් ඊළඟට මෙන්න මේ ඊතල විදිහේ ඊළඟට වමනාම කියන තමයි මෙන්න මේ. මෙන්න මෙයා ගැන කතා කරනවා නම් මෙන්න සාමාන්‍ය ඇටැක් කරන්න පළවෙනියටම එයාගේ ළඟ තියෙන මේ කියනවා තා අපිට ඩැමේජ් කරන ඒක උපකරණය. හ්ම්. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම මේ කලපියක් ඒවට කාසි අරමේම ඒව එතකොට තමයි ඒව ගන්න. ඊළඟට මෙන්න මෙයා. මෙයා වුණ අදාළ නෑ මං පළවෙනි එකට ගත්තේ. ඉතින් තව එකක් තමා ඔයාලට කියන්නේ පළවෙනි ලෙවල් පොඩි ගණන් වලදී ඔයාලට උමනාම කෙනෙක් තමයි මෙන්න මෙයා. මේ ඇටපිටයියෙක් වගේ වෙන්නේ. එයා වැට කුඩු කරා. සාමාන්‍යයෙන් අපි කහපාට මිනිස්සෙක් දාපුවාම, ඒ ඕන මිනිස්සෙක් දාපුවාම එයාට සිද්ධ වෙනවා වැට කුඩු කරන්න. ඉතින් වැට කුඩු කරන අතරේ එයාට පුළුවන් කියන්නේ අනිත් පිලේ කට්ටියට අපිට ඩැමේජ් කරලා ඒක නැති කරන්න පුළුවන්. මෙන්න මේ බෝම්බ දාන එකට පුළුවන් වැට ගාවට ගිහින් වැට කුඩු කරන්න. ඒක අපිට පුළුවන් අපේ මිනිස්සු ටිකව ඒ බේස් එක අතොලට ගෙනියන්න. එයාගේ මක්කරු ඒක අමුතු විදිහේ පවර්ස් එක එක බල තියෙන කට්ටිය ඉන්නවා. ඒ තමයි මෙන්න මේ බෝටල්. මේ බෝටල් ගැන කතා කරනවා නම් පළවෙනියට ඔයාලට හම්බ වෙනවා ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක මේ බඩකොළහක් තියෙන අමුතු විදිහක් වගේ මෙන්න මේ හැඳි ගන්න. ඔන්න ඕක. ඕකේදී අපිට හම්බ වෙනවා මෙන්න මේකේ බෝටල්. පළවෙනියට හම්බ වෙනවා මේ මෙන්න මේ ඒකේ ඔයාලට පුළුවන් අකුණක් ගස්සවන්න. يعني අනිත් බේස් වලට ඔයාලට පුළුවන් අකුණ හෙනයක් ගස්සවන්න. අනිත් එක වැදගත්
මේක වට පුළුවන් වාගේ. උදාහරණ ඒකට ඇටැච් කරන කම ඕක අර බිහේව් එක එන්න එන්න රේට් වෙනවා. ඒක හරි මේකත් ඒක මේ සත්‍ය වැඩි වෙන්නේ මොකද? එච්චරද? එන්නේ මේවාට තියෙන්නේ කාසි වගේම තියෙනවා. ඉතින් මේ වගේ තමයි කාසි ගන්න ගම්භාරනේ 아무තු විදිහේ ඒවා ගැතුම් ඒවත් ඕනේ. තව ඔයාලට පුළුවන් මෙන්න මේවා අප්ඩේට් කරන්න. ඒ අප්ඩේට් කරන්න මෙන්න මේ කට්ටිය. ඔය. ඔයාලට පිනත් මෙන්න මේ දුවගෙන 아무තු විදිහේ එකෙක් එනවා. ඌ තමයි අපේ මොකාද? මම ඌට කිව්වේ නම මතක නෑ මට. මොකාද බිල්ඩර්ස් මම හිතන්නේ ඒ වගේ නමක් තමයි තියෙන්නේ. කොහේ මේ කට්ටිය තමයි අපේ බේස් එක අප්ඩේට් කරන්නේ. ඉතින් මේකදී ඔයාලට කියපු මුල් කාලේ ඔයාලට එක්කෙනෙක්ව හම්බ වෙනවා. පස්වරට කියන්නේ දෙන්නෙක්ව හම්බ වෙනවා. පස්වරට මැණික් 500ක් දීලා තව එක්කෙනෙක් ඔයාලට ගන්න පුළුවන්. ඒ තරම් නෙවෙයි තව මැණික් 1000ක් දීලා ඔයාලට තව කෙනෙක් ගන්නත් පුළුවන්. මේ කට්ටිය වැඩි වෙන තරමට තමයි ගොඩක් හොඳ. ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් මේ වාටේ තියෙන මේ ගස්. ඔයාලට පුළුවන් මෙන්න මේ ගස් වල සුද්ධ කරන්න. හරිද? මිනිත් එක ඉඳලා තමයි. ඉතින් ඔයාලා මේ ගේම් එක ගහන වෙලාව ඔයාලට සමහරට කාසි මදි වෙන්න පුළුවන්. ඔයාලට හම්බ වෙන දෙන්න වැඩි අමුතු දෙයක් කරත් හරිද? මේක නම් මේ ලස්සනට තියෙනවා. ඔයාලට පේන ඇති මේ මෙන්න මෙහෙම ලස්සන තියෙනවා. තව ඔයාලට මෙන්න මේ වගේ ගේම් එකට ගිය මුල් කාලේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ කෙල්ලෙක්. ඒ කෙල්ල කරන්න ඕන් වලට කුළුණු උඩ ඉඳගෙන අම්මට හුඩු කාස් මේ වෙනික් හම්බ වෙනවා. මේ කුළුණු උඩ ඉඳගෙන ඒ කියන්නේ අපි ඩැමේජ් කරන කට්ටියට ඊතල වලින් වෙඩි කියනවා. හරිද? ඊතල වලින් විදින එක තමයි මෙයාලගේ රැකගන්න. මෙයාත් ඒ වගේ කෙනෙක්. මෙයා ගලක් උඩ ඉඳන් ගින්දර වගේ මේ කියන්නේ විදිනවා. මේ අයියා මෙයා අක්කා. කො එතකොද මටත් නෑ. ඉතින් ඔයාලට තව මෙන්න මේ කළු පාට එකක් ඔයාලට හම්බ වෙනවා මම දන්න විදිහට ඒක ඔයාලට හම්බුනේ මතක නෑ. ලෙවල් 6ට 4ට ගියාට පස්සේම ඔයාලට දැන් මේ කළු පාටේ ඔයිල් එක වගේ එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ පාට උනා වෙනවා වැදගත් නැති එක කරගන්නවා. මෙන්න මේකට. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැන් අපේ කැරක්ටර් හැම එකම මෙන්න මේ ගිනි පැල ගාවට තමයි ගිහින් එන්නේ. ඒත් මෙන්න මෙයා විතරක් අපේ බේස් එක මූර කරනවා. ඉතින් මෙයා තමයි අපේ දැන්ට ඉන්න පවර්ෆුල්ම බෝස්. මැස්සක පොඩි පොයින්ට් එකක් දක්වන්න. වැඩේ කතා කරමු. අම්මට හුඩු වත්තම්. එයාට ගහන්න වැඩක් නෑ. එයා මට වඩා මාරු පවර්ෆුල්. හරි. දැන් ඔය ඇතුලේ කොහමද අම්මට හුඩු මේ සුපිරි බෝස් කෙනෙකුත් ඉන්නවා. වත්තම්. ඌ මල්ටි තරම් තාම බෑ. හැබැයි බෝස් කෙනෙකුත් ඉන්නවා. ඉතින් වැඩක් මේක. මම මුලින්ම මෙන්න හොඳ එකක් පෙන්නනවා. දැක්කේ? එනං මම මුලින් මෙන්න මෙයාගේ ඉපදෙන්න කොයියෝ පාට තේරෙන්නේ
ඒ කට්ටිය නේද ඩැමේජ් කරලා නෑ. එයාට මේ පිළි පට්ටම් කළා. පාස්සියක් ලක්ෂ 49,000 අර මම ගන්න දැක්කේ නෝන්නේ හැම. පෙට්ටියක්. ඉතින් මේක වලට මේ අලුත් අප්ඩේට් එකෙන් දන්න එන්නේ බලමු. ඕ නියමයි කිය හිතුවට වැඩක් නැහැ. ඕ මං ගාව තියනවාද? අඩෝ. පස්සේ 3 ලක්ෂ ගන්න. අද තුන්ද. ආ තව ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයා මෙන්න ටවුන් හෝල් එකේ ලොකු බොක්ස් එක ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් දැන් දෙපිරි සම්මත ඉන්න ගොඩක් කට්ටිය මෙන්න මේ ටවුන් හෝල් එක විතරක් අප්ඩේට් කරනවා. ඒක කරන්න යනකොට ඒක මොනවා මෝඩ වැඩක්. මේකත් මට වෝල්යුම් එක උත් දෙනවා මේක අප්ඩේට් කරලා. ඔයා මේක අප්ඩේට් කරන්න කලින් වටේ තියෙන හැමදාම ෆුල් අප්ඩේට් කරනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ වැට. ඔයාට ටවුන් හෝල් එක පළවෙනි ලෙවල් එකේ දීද්දි ඔයාට වැටේ ඊ වැට විතරයි මම දන්න විදිහට අප්ඩේට් කරනවා. පස්සේ මේක ආය අප්ඩේට් කරොත් තමයි ඊළඟට අනිත් ටිකත් කියන්නේ මේක තව දුරටත් අප්ඩේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනකම් ඔයා මේවා අප්ඩේට් කරන්න ඕනේ. මොකද කිව්වොත් දැන් ඔය හිතන්නකෝ ඔයා යුද්ධ කරන්න යන එක පළවෙනි ලෙවල් එකේදී ඔයාට හම්බෙන්නේ පොඩි පොඩි දේවල්. මේ කට්ටිය ඔයා බේසික් එකට ගහලා ගන්න. ඔයාගේ තරම දැනගන්න මෙන්න මේ ටවුන් හෝල් එකේ. ඔයාට ලෙවල් 100ද ඔයාට මනුස්සය මොකවත් එයාට අදාළ නැහැ. එයාලා බලන්නේ ඔයාගේ ටවුන් හෝල් එකේ ලෙවල් එක. ඉතින් මේ ටවුන් හෝල් එකේ ලෙවල් එක ලෙවල් 7 නම් එයා ඔයාට ගහන්න දෙන්නේ මෙයාගේ ලොකු ලොකු බේස් වලට. ඒකම අර වගේ මෝඩ වැඩක් කරන්න යන්න එපා. පළවෙනි වටේම තියෙන වැඩ අප්ඩේට් කරන්න මම මෝඩයා වගේ මම මේක අප්ඩේට් කරා. දැන් ඒකට මම දැන් විදුවනවා. ඉතින් මේ ටවුන් හෝල් එක ලෙවල් 6ට ගත්තාම ඔයාට හම්බෙන මෙන්න මේකේ බෝට්ටුවක්. ඉතින් මේ බෝට්ටුවෙන් කරන්නේ හරිම සරලද? ඔයාට තව හම්බෙනවා පොඩි බේස් එකක් පොඩි බේස් එකක් හම්බෙනවා. ඉතින් මේ බේස් එකත් අර කලින් වගේ හැබැයි මෙයාලගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයාට මතකද ඒ කහ පාට මිනිස්සු ඒ කහ පාට මිනිස්සුන්ට වඩා මෙයා මාරු විදිහේ පවර්ෆුල්. ඔයාලට පේනවා. ඒ මිනිස්සුම තමයි. හැබැයි යාට වඩා හොඳට ඇඟපතල් තියෙනවා. හරි දිගට ගණන් ගන්න එපා. ඉතින් මෙයාලත් එක පොඩි යුද්ධයකට ගිහින් බලමු. එයාගේ තරම. අන්දකි. ඔයාලට මම පොඩි වැඩක් කරලා පෙන්නන්න. ඔයාලට මෙයා මාරු විදිහේ පවර්ෆුල් ඒකත් තියෙනවා මාරු විදිහේ පවර්ෆුල් මේකත් තියෙනවා. ඒවත් පවර්ෆුල්. ඉතින් මේක ගන්න ඔයාලට හොඳයි. ඔව්. මම පිළිගන්නවා. තව දෙකක් ගත්තා. ආ. ඒ වගේම ඔයා මේ බේස් එකේදී ඔයාලට පොඩි ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ මැණික් ගැන. ඉතින් මේ මැණික් ඔයාලට හම්බෙන්නේ කලාතුරකින්. ඒක නැති කරන්න ඔයාලට හම්බෙනවා මේ බේස් එකේදී මැණික් පතලක්. ඉතින් මේ මැණික් පතල කියනවා ඔයාලට මැණික් තමයි ඉතින් හම්බෙන්නේ. හැබැයි දවසකට දෙකක් වගේ පොඩි මැණික් දෙකක් තමයි ඉතින් හම්බෙන්නේ. කතා කරලා මටත් හම්බුනේ. ආයෙ මොනවද? මෙන්න මේ මේක ඔයාලට මුලින් හම්බෙන්නේ මෙන්න මේ වගේ පාළු ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ නිකන්. ඒ කියන්නේ ගරා වැටෙන විදිහට. හැබැයි මේකද ඔයා තව පොඩ්ඩක් ඉතින් මේකද ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක මල්ටිප්ලේ ගහන්න. උදාහරණයක් ගත්තොත් එහෙම මේ මං ගාව යාළුවෙක් ඉන්නවා දෙන්න මූ. ඔයාලට පේනවා ඇති මේ ලෙවි කොල්ලා මොකද්ද ඔහොම නමක් තියෙන ඌගේ යාළුවේ. ඉතින් එයා ඉන්නවා මේකේ. ඉතින් ඒ වගේ වටේ යාළුවොත් එක්ක මල්ටිප්ලේ ගහන්න පුළුවන් මේකේ සිටින්න. හරි. දන්න හින්දා කියන්නේ පට්ට සුපිරි.
බේස් එකට ගහන්න යන්නේ ඌ අටැක් කරන්න. මල ඕක අයින් කරපන්. ආයෙ මොන මෙන්න මේ ආස්කූර් මේ ආස්කූර් වලට ගොඩක්ම වැදගත් වෙනවා. ඔයා බලන්න කොව් මෙන්න මුගේ ඔයාට පේන ඇති මෙන්න මෙයා එයා බැලුවා. ඉතින් ඒ වෙලාවෙදී මේ තව එයා ඩැමේජ් කරන්න පුළුවන් මෙන්න කාලතුවක් වලට බෑ. හැබැයි මෙන්න මෙයාගේ මෙන්න මෙයාට පුළුවන්. මේ කොළුව වලුඩ ඉන්න කට්ටියට. හැබැයි අර තියෙන ඩැමේජ් එක මහ විදිහට අඩුයි. ඒකට වාට මෙන්න අහුත්කూరు හැදලා මේ අහුත්කూరు වල වා ඒ කියන්නේ ඒකට එතන ඩැමේජ් එක මාරම විදිහට වැඩි. අය මේ කට්ටියට ඔය යටි ඉඳන් ඔයාලට පහර දෙන කට්ටියට මොකවත් කියන්නේ නැහැ. තව ඔයාලට මේ ගේම් එක ලස්සන කරන්න මෙන්න මෙයාගේ අමුතු විදිහේ හම්බෙන්න. ගාඩිය මෙන්න ඒක මම ඔයාලට කියන්නේ. විතරක් නෙවෙයි මට මතක තියෙනවා ඔයාලට ටවුන් හෝල් එක ලෙවල් 4 ගත්තාම ඔයාලට මෙන්න මේකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට මුලින්ම මතක ඇති ඔයා කැරක්ටර්ස් අන්ලොක් කරගන්න මෙන්න මේක හම්බ වෙනවා. ඒ වගේම මොකක්ද තමයි මෙන්න මේක. sorry. ගාඩිය බා අද්දපා. එච්චරද? එච්චරද මල්ලි එච්චරද? මෙන්න මේක. මේ පිළිවෙලයක් ඔයාලට කොහෙවත් අප්ඩේට් කරන්න ඕන දැන්. ඔයා හිතන්න ඔයාට පළවෙනියට මිනිස්සු හම්බෙන්නේ එකත් එකක් වගේ පොඩි කට්ටියක්. හරිද? ඒ කියන්නේ ඔයාට යුද්ධෙට ගෙනියන්න පුළුවන් පොඩි කට්ටියක් විතරයි. ඔයා මේක අප්ඩේට් කරන්න ඔයාට මිනිස්සු ගාන එකතු කරන්න පුළුවන් මිනිස්සු ගාන වැඩි වෙනවා. මෙන්න මේක. ඔයාට තේරෙන්නේ නැති මෙන්න මේ මොනවද කියලා. ඇත්තටම කිව්වොත් ඔයා ගේම් එක මුල් කාලේදී ඔයාට පාස්කට් +500ක් විතර වගේ තමයි ඔයාගේ පාස් ලිමිට් එක තියෙන්නේ. හැබැයි ඔයා මේව අප්ඩේට් කරන්න දැන් මං ගත්ත 2000. දැන් මේවා අප්ඩේට් කරනකොට 4 ලක්ෂයක් තියාගන්න පුළුවන්. මේ තව අප්ඩේට් කරන්න පුළුවන්. අය මම මෙතන මේක අප්ඩේට් කරන්න තියෙනවා. මේ බා අමාරුයි බා. අඩි මං කුණු හරප කියනවාද මන්නේ. හරිද? ඉතින් මේ ගැමේ වැටවල් එක මම අප්ඩේට් කරලා තියෙන ලෙවල් 4. මේ වැටේ වලට පළවෙනි ලී වැටත් දෙවෙනියට ගල් වැටත් තුන්වෙනියට කොන්ක්‍රීට් වැට හතරවෙනියට යකඩ වැට පස්වෙනියට පස්වෙනියට මොනවද රත්තරන් වැටක් ගෝල්ඩ් වැටක් හයවෙනියට මෙන්න වගේ ලාව රෝස් පාට වගේ ඩයමන්ඩ් වැටක් ඊළඟ පොඩක් තද පාට ඊළඟට තව කරොත් මෙන්න මේක වලට හම්බ වෙනවා මෙන්න මේවට තමයි ඔයාලට කලින් මතක ඇති මම මුලින්ම ගහන්න ගියපු යුද්ධේ මේක තිබිලා මම ඒක අතහැරියා මොකද මට එකට ගහන්න බෑ මාසු මං ගාවේ තරම් පවර්ෆුල් ටූල්ස් අර එහෙම නැහැ තව ඔයාලට බලා ගන්නවා මෙන්න මේ වගේ එකක් ඉතින් මෙන්න මේකෙන් කරන්නේ නැති හතරන් මෙන්න මේකද කරන්නේ ඔයාලට තේරෙන්නේ මේක අප්ඩේට් කරද්දී يعني අපිට ඉන්න මනුස්සයාගේ හෙල්ත් එක වැඩි වෙනවා ඒ කියන්නේ අපිට පුළුවන් අපි කාවේ ඉන්න මනුස්සයන්ව පොඩ්ඩක් අප්ඩේට් කරන්න මම උදාහරණ අප්ඩේට් කරා ඒ වගේ තමයි ඉතින් බලන්න හරි මොන්නේ අමාරුයි බං විනාඩි 20ක් ගිහලා නේද අය මොනවද මෙන්න මේවත් ඒ කියන්නේ මේ කාර්ය වලින් තමයි මේ මොනවද මම දන්නේ දාලා මෙන්න මේ චාම්පියන් මේ මොනවද බන්දා ඉතින් මේවා මට ගහන්න එන කට්ටියට ඔයාලට මේවා පේන්නේ නැහැ කවුරු හරි කෙනෙක් බලන්න හැබැයි මේක වැඩ කරන්නේ අර බෝස්ලා කියන්නේ දැන් මෙන්න මේ වගේ කට්ටියට ඒක පොඩ්ඩක් ගන්න බාර විදිය අඩුයි ඕවලට පෙන්නන්න ඕකේ
ඔය වෙන්නේ බොක්කනේ. දැක්කේ? දැන් උඩට ගිහින් වැටෙනවා. බොක්කනේ නෙවෙයි ආ. ඊළඟට මට අන්ලොක් කරන්න ඉන්නේ. ඒවා ළඟදිම අන්ලොක් කරන්න ඕනේ බං. අද මේක මාර විදිය වැඩියි. දෙකකින් ගහලා ඒකේ ඔක්කොම කල්ලා දානවා. දාඩියයි බං. මට කම්මැලි. කම්මැලි අර අද්ද ආතර කම්මැලි. යන්නේ වැඩි. මොනවද වඩන්නේ? ඉතින් තාම මොන හරි වට මේ කියන්නේ කියලා දෙන්න තියෙනවා නේද කමෙන්ට් එකක් දාන්න. බෙන් නම් නේද? මම ඒකට දීලා දුන්නාද මන් දන්නේ. මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ කියන්නේ ඊට ඔයා ළඟට එන මනුස්සයෙක් මෙයා කරන්ට් එක වද්දනවා. තව මෙන්න මේකෙන් මේකේ ඒවා තියෙන ඒවා තියෙන තැන අනිත් කට්ටියට පේන්නේ. පොළොවේ යටේ හිටලා තියෙන්නේ. ආයේ මොනවද බා? එච්චරද? ඒවා කියලා දුන්නා මේවා කියලා දුන්නා. හැමදේම කියලා දුන්නා නේ. මේකෙන් කරන්නේ ඒ කියන්නේ ඔය තුල් එහෙම ගන්න. මේක තියෙන කාසි බතල මේක දම් පාට මොනවද ඒවා? මිනිසා කෙසේ වෙතත් මහල්ලේ අඳන්නේ. අඳන්නේ මට අදන්න. අදව තින්කෝ. ඔයයි මට ට්‍රැක්ටර් ලයින් හොඳ නිසා මොඩේ වෙයිලා. මේ බෝම්බ දෙක මේක ලස්සනට තියෙනවා ඇති. ඉතින් එච්චරයි. ඉතින් කාට හරි ගියා දෙන්න තියෙන එච්චරයි. මොකක්ද අප්ඩේට් කරේ? උඹ අප්ඩේට් කරේ. ආසරක් ආසරක් අප්ඩේට් කරේ. බඩ නිකන් එක දෙන්න කිසියම්. තව එකක් වඩ කරගන්න මෙන්න මේක. මෙන්න මේකෙදී සාමාන්‍ය ඔයාලට මතක ඇති ටික අර අනමන හදන්න මට උගෙන අමතකනේ. බිල්ඩර්ස්ලා වෙන්න ඕනේ. ඉතින් ඒ කට්ටිය මේ හදනවා විතරනේ හැබැයි මෙයා ඒක අපි අන්ලොක් කරගන්න ඕනේ. මේක හැදුවට පස්සේ යාට පුළුවන් මෙන්න මෙතන කරන් යුද්ධරේ. පට්ටනේ. එතන මෙන්න තියෙන ටවුන් හෝල් එකේ මේක කියන්නේ 아무තු විදිහට. ඒ වගේ බ්ලූයිඩ හෝල් මොකක්ද කොහොම එකක්. අනේ වන්දම එච්චරද? ඔය ඉතින් එච්චරයි. අතර ගේම් ප්ලේ එක. ඒ ඔව් ඉතින් එච්චරයි. මොන අදර ගේම් ප්ලේ එක ඉවරයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේක වැදගත් වෙන කට්ටිය ඔයාලට ෂෙයා කරලා පොඩි උදව්වක් දෙන්න. එයාගේ මේක තවත් මොකක් හරි එපිසෝඩ් එකක් ඕන ඉල්ලන්න මම ඒක අනිවාර්යයෙන්ම දෙන්න. ඒ විතරක් නෙවෙයි කමෙන්ට් එකක් දාන්න මොකවත් නැත්තම් නිකන් හායි කියලා හරි දාලා යන්න ඉතින්. එතකොට මම පොඩ්ඩක් මොටිවේෂන් වෙන්නේ. ඉතින් අතර ගේම් ප්ලේ එක ඉවරයි. අතර ගිහින් ටටා බයි. good night.